අයිබෝවන් තුම්මුල පොලිටික්ස් YouTube නාලිකාවේ අදත් ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. රටවල් රාජ්‍ය නායකයන් විශේෂාංග යටතේ අද කතා කරන්නේ ආසියානු මහද්වීපයේ ඉතාම ජනප්‍රිය නායකයෙක් ගැන. ඔහු උතුරු කොරියාවේ නායකයා කිම් ජොන් උන්. අහලා බලන්න කතාව. කිම් ජොන් උන් එහෙම නැත්නම් කිම් ජොන් උතුරු කොරියාවේ නායකයා බවට පත් වෙන්නේ 2011 වර්ෂයේදී. එවකට ඔහුගේ වයස අවුරුදු 27ක්. කිම් ජොන් උන් උපත ලබන්නේ 1984 දී. ඒ කියන්නේ ඔහුගේ දැන් වයස අවුරුදු 41ක්. 2011 ඉඳන් 2025 දක්වා එක දිගට දැන් වසර 14ක් ඔහු උතුරු කොරියාව පාලනය කරනවා. ඔබ දන්නවා උතුරු කොරියාව කියන්නේ කොමියුනිස්ට් රාජ්‍යයක්. එහි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ දේශපාලනයක් නැහැ. ඉතින් මේ කිම් ජොන් උන් කියලා කියන්නේ මේ පරම්පරාවේ තුන්වෙනි පුරුක. 1948 පටන් අද දක්වාම මේ කිම් ජොන්ගේ පවුල තමයි මේ උතුරු කොරියාව පාලනය කරන්නේ. 1948 දී තමයි උතුරු කොරියානු කොමියුනිස්ට් රාජ්‍ය බිහි වෙන්නේ. ඒ සෝවියට් දේශයේ සහ චීනයේ උදව්වෙන්. එදා පටන් 1948 සිට 2025 මේ වර්තමානයේ දක්වාම මේ කිම් ජොන්ගේ පවුල තමයි මේ එක දිගටම රට පාලනය කරන්නේ. 1948 දී කිම් ඉල් සුන් මේ කියන්නේ කිම් ජොන්ගේ සීයා ග්‍රෑන්ඩ්ෆාදර්. ඔහු තමයි මේ උතුරු කොරියානු කොමියුනිස්ට් රාජ්‍යයේ ආරම්භක පාලකයා. ඔහු 1994 දක්වා වසර 46ක් එක දිගට මේ රට පාලනය කරනවා. ඔහුගේ මරණයෙන් තමයි ඔහුගේ පාලන කාලය අවසන් වෙන්නේ. 1994 දී කිම් ඉල් සුන්ගේ මරණයන් පසු ඔහුගේ පුතා කිම් ජොන් ඉල්, ඒ කියන්නේ කිම් ජොන් උන්ගේ පියා උතුරු කොරියාවේ පාලකයා බවට පත් වෙනවා. ඔහු 2011 දී මිය යනවා. ඒ දක්වා වසර 17ක් ඔහු රට පාලනය කරනවා. එදා පටන් කිම් ජොන් ඉල්ගේ පුතා කිම් ජොන් උන් රට පාලනය කරනවා. ඒ කියන්නේ දැන් මේ තුන්වෙනි පාලකයා, එකම පවුලක තුන්වෙනි පාලකයා 1948 සිට අද දක්වාම මේ උතුරු කොරියාව පාලනය කරනවා. 1945 දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ කොරියානු අර්ධද්වීපය දෙකඩ වෙනවා. දකුණු කොටස දකුණු කොරියාව ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් වෙනවා. එයට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් උදව් කරනවා. උතුරු කොටස කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත් වෙනවා. එයට සෝවියට් දේශය සහ චීනය උදව් කරනවා. පසුව කොරියානු යුද්ධයෙන් මේ දෙපාර්ශ්වය ඉතාම දරුණු ලෙස විරසක වෙනවා. ඉතින් එදා පටන් අද දක්වාම මේ කොරියාව ඒකාබද්ධ වීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් පහළ කොටස දකුණු කොරියාව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බටහිර පන්නේ ක්‍රමයේ රටක් ලෙසට දියුණු වෙනවා. නමුත් උතුරු කොටස යම් ආකාරයකට අසාර්ථක රාජ්‍යයක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි කොමියුනිස්ට් ක්‍රමය අනෙක් රටවල් වලින් ඉවත් යාම. විශේෂයෙන්ම උතුරු කොරියාවට උදව් කළ සෝවියට් දේශයේ කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමත් එක්ක උතුරු කොරියාවට තරම් සහයක් ලැබෙන්නේ නැහැ. චීනය තවමත් කොමියුනිස්ට් රාජ්‍යයක් වුණාට චීනය යම් ආකාරයකට වෙළඳ ප්‍රතිපත්ති ආදී වෙනස්කම් කරනවා. ඒ නිසා චීනය ඇතුළු වියට්නාමයේ ආදී කොමියුනිස්ට් රාජ්‍ය ඉතාමත් දියුණු රාජ්‍යයන් වෙනවා. නමුත් උතුරු කොරියාව අර සාම්ප්‍රදායික කොමියුනිස්ට් ක්‍රමයේම අද දක්වාම ඉන්නවා. ඒ නිසාම මේ උතුරු කොරියාව ලෝකයේ තුල සැඟවුණු රටක් බවට පත් වෙනවා. ඒ නිසාම තමයි මේ උතුරු කොරියාව දකුණු කොරියාවත් එක්ක ගත්තම ඉතාම නොදියුණු තත්ත්වයේ රටක් බවට පත් වෙන්නේ. උතුරු කොරියාවේ ආර්ථික හා සමාජීය තත්ත්වය එහෙම ඉතාම පසුගාමී වුණාට හමුදාමය ශක්තිය අතින් ඉතාම දියුණු රටක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔවුන් න්‍යෂ්ටික අවියායුධ පවා අත්හදා බලන ඒ වගේම මුළු ලෝකෙටම තර්ජනයක් වන බැලස්ටික් මිසයිල් ආදිය නිෂ්පාදනය කරන ප්‍රබල හමුදාව සහිත රටක්. ඉතින් මේ නිසාම ඇමරිකාව ඇතුළු රටවල් ඉතා විශාල ලෙස සම්බාධක පනවමින් උතුරු කොරියාව දැඩි ලෙස පාලනය කරනවා. ඉතින් ඒ නිසාම තමයි මේ උතුරු කොරියාවේ සාමාන්‍ය ජන ජීවිතය ඉතාම පහළ තැනක තියෙන්නේ. ඒ උතුරු කොරියානු රාජ්‍යයේ පටන් ගැනීම සහ අද දක්වා තත්ත්වය ගැන කිව්වේ. ඉතින් අපි දැන් කිම් ජොන් උන් ගැන කතා කරමු. කිම් ජොන් උන් උපත ලබන්නේ 1984 වර්ෂයේ. ඔහු පාලන බලය ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 27ක්. දැන් ඔහුගේ වයස අවුරුදු 41ක්. විශේෂ සිද්ධියක් තියෙනවා. මේ කිම් ජොන් අධ්‍යාපන ලබා තියෙන්නේ ස්විට්සර්ලන්තේ. ඉතින් ඒක තාමත් අදටත් අභිරහසක්. මොකද ඔහු මේ විදිහට ස්විට්සර්ලන්තේ අධ්‍යාපන ලබලා තියෙන්නේ වෙනත් නමකින්. 2011 දී කිම් ජොන් උතුරු කොරියාවේ පාලනය බාර ගන්නා විට ඔහු අධ්‍යක්ීම් සහිත පුජ්‍යලෙක් නෙමෙයි. ඉතින් මේ වයස අවුරුදු 27ක් වුණු තරුණයා මේ න්‍යෂ්ටික ශක්තිය සහිත ලෝකේ ප්‍රබලතම හමුදාව සහිත කොමියුනිස්ට් රාජ්‍යයේ නායකයා වෙන විට බටහිර ලෝකේ ඊටම දරුණු ලෙස බිය වුණා. නමුත් ඔහු ක්‍රමානුකූලව අත්දැකීම් සහිත පුජ්‍යලෙක් බවට පත් වුණා. විශේෂයෙන්ම 2019 දී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්
උතුරු කොරියානු මේ කලාපයට පවා ආවා. ඉතින් උතුරු කොරියානු නායකයා සමග ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියානු සීමාවේ සිට උතුරු කොරියානු සීමාවට පැමිණියා. ඉතින් ඒක ඓතිහාසික අවස්ථාවක්. ඒ වගේම ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග හමුවකට පවා සම්බන්ධ වුණා. ඉතින් උතුර දකුණ යා කෙරෙන යම් ආකාරයක සාමී මාවතක් ඒ වෙලාවේ පිළිබිඹු වුණා. නමුත් අවාසනාවට ඒ නැවතත් බිඳ වැටුණා. ඉතින් මේ උතුර සහ දකුණ කොරියා දෙක එකතු කරන්න එතරම් බටහිර රටවල් කැමැත්තක් නැහැ. නමුත් කොරියානුවන්ට ඒක අවශ්‍යයි. කිම් ජොන්ගේ පාලන කාලය තුල උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙල ඉතා ප්‍රබල ලෙස සංවර්ධනය වුණා. ඒ වගේම බැලිස්ටික් මිසයිල් නිෂ්පාදනය ඇතුළු හමුදාව දියුණු කිරීමත් ඉන්නම් ඔහුගේ පාලන කාලය ඉතාම හොඳයි. හැබැයි අර මම කලින් කිව්වා වගේ ඔහුගේ රට දියුණු වීමේ වැඩසටහන නම් තරම් ප්‍රබල ලෙස පේන්නේ නැහැ. එක් අතකින් ඒක පේන්නේ නැත්තේ උතුරු කොරියාව හුදකලා වුණු රාජ්‍යයන් නිසා. උතුරු කොරියාවට ඇත්තටම ගත්තොත් මිතුරු රටවල් තිබෙන්නේ කීපයයි. ඒ චීනය සහ රුසියාව. විශේෂයෙන්ම කිම් ජොන් රුසියානු ජනපති ව්ලාඩිමිර් පුටින් සමග ඊටමත් කිට්ටු සම්බන්ධතාවයක් පවත්වනවා. ඒ වගේම උතුරු කොරියාවේ සම්ප්‍රදාන කූල මිතුරා තමයි චීනය. චීනයේ ආර්ථික ශක්තියෙන් තමයි මේ ගානටවත් උතුරු කොරියාව රැඳිලා තියෙන්නේ. කිම් ජොන් ගැන නැවතත් කතා වෙන්නේ මේ යුක්‍රේන රුසියා යුද්ධෙදී. ඔහු රුසියානු හමුදාවට උදව් කරන්න උතුරු කොරියානු සෙබළුන් රුසියාවේ කුරුස් ප්‍රාන්තයට එවනවා. ඒ වගේම උතුරු කොරියාව බැලිස්ටික් මිසයිල් සහ කාලතුවක්කු උණ්ඩ රුසියාවට දුන්නා කියලා බටහිර මාධ්‍ය කියනවා. ඒ වගේම ඒවයි සත්‍යතාවයත් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් කිම් ජොන් කියන්නේ ලෝකේ පුරාම පුවත්මවන නායකයෙක්. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වරක් කිම් ජොන්ව හඳුන්වා දුන්නේ ලිටල් රොකට් මෑන් කියලා. කුඩා රොකට් මිනිසා කියලා. ඒකට හේතුව තමයි මේ කිම් ජොන්ගේ මේ මිසයිල් අත්හදා බැලීම. කොහොම නමුත් කිම් ජොන්ගේ නාමය මේ මුළු ලෝකේ පුරාම ප්‍රචලිත වෙලා තියෙනවා. ඔහුගේ මේ ඒකාධිපති පාලනය නිසා. කිම් ජොන්ගේ වයසත් එක්ක ගත්තම ඔහු නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව හිටියොත් ඔහුට සෑහෙන කාලයක් තව රට පාලනය කිරීමේ හැකියාව තියෙනවා. මොකද ඔහු දැන් වෙනකොටත් උතුරු කොරියාව තුල තමන්ගේ බලය ඊටම ප්‍රබල ලෙස ව්‍යාප්ත කරලා තියෙනවා. ඔහුට හිතවාදී හමුදා නායකයන් ඔහු පත් කරගෙන තිබෙනවා. ඒ නිසා ඔහුට කිසිම තර්ජනයක් උතුරු කොරියාව තුලින් නැහැ. නමුත් බටහිර රටවල යම් ආකාරයට කුසු ඇස ඔහු කෙරෙහි යොමු වෙලා තිබෙනවා. හැබැයි උතුරු කොරියාව පවතින මේ දැඩි ආරක්ෂිත ක්‍රමවේදත් එක්ක ඔහුගේ ජීවිතයට මේ ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් තර්ජනයක් වේවි කියලා හිතන්න අමාරුයි. ඉතින් ඒ නිසා කිම් ජොන් සෑහෙන කාලයක් උතුරු කොරියාව තව පාලනය කරයි කියලා තමයි හිතෙන්නේ. ඉතින් අද කතා කරේ මේ තරුණ නායකයා ගැන, කිම් ජොන් උන් ගැන. ඉතින් තවත් දවසක අලුත් නායකයෙක් ගැන වෙනත් තොරතුරක් එක්ක හමු වෙන්නම්. අදට සමුගන්නම්. ඔබට සුබ දවසක්.